හරි පුතේ ඒල් 26 සහ 27 දරුවන්ට පොඩි මැසේජ් එකක් දෙන්න කතා කරන්නේ 26 ළමයිට ටර්ම් ටෙස්ට් එක දැන් ළඟ එනවා. ඒගොල්ලෝ ටර්ම් ටෙස්ට් එකට එන සීමාව කියලා ළමයි මට දැනුවත් කරේ ඕගනික් කෙමිස්ට්‍රි වල ග්‍රේඩ් ප්‍රතිකාරකය ඉනෝගනික් වල SPD ලවණ ඔක්කොම ටික. ඔන්න මම පොරොන්දු වුණා මේසර ටර්ම් ටෙස්ට් එකට මේ මට්ටමට කියා දෙනවා කියලා. ඔව් හරියට මේ ටික කියා දෙනවා. ඒකේ මූලික පියවරක් වශයෙන් ඔන්න එන සෙනසුරාදා මේ බලන්න 26 බබාලට ඉතාම වැදගත් ටර්ම් ටෙස්ට් එකේ ෂුවර් එකටම ප්‍රශ්නයක් එන කාණ්ඩ විශ්ලේෂණය කියන මාතෘකාව අපි එන සෙනසුරාදා ඉරිදා පිරිවැරින් නුගේගොඩ සියොකෙම් එකේ ඔක්තෝබර් 7 සෙනසුරාදා උදේ 7:12 කාල සදන් එකේ ඔක්තෝබර් 5 ඉරිදා උදේ 8:12 ඔය කාලවලදී සාකච්ඡා කරනවා. ඒතර ඔන්ලයින් ළමයිට මේ සෙනසුරාදා පන්තියට Zoom සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ටියුට් එක අපි Telegram group වල දාලා තියෙනවා. ඒතර 26 ළමයිට අපි ටියුට් එක දීලා තියෙන හින්දා ඒ ටියුට් එක රැගෙන ඉන්න අලුතෙන් එන ළමයෙක් කියනවා නම් ඒ ළමයිට ටියුට් එකේ PDF එක හදාගෙන එන්න පුළුවන්. මේක AL exam එකේ ෂුවර් එකට එන ප්‍රශ්නයක්. ටර්ම් ටෙස්ට් එකත් පිටුවක් පිරෙන්න එන ප්‍රශ්නයක්. අපි ඒකට අවශ්‍ය කරන A to Z විෂය දැනුම අංග සම්පූර්ණව කියා දෙනවා. 27 දරුවන්ට ඇදහිදී ඉන්න බෑ. මම අද කොළඹ පන්තියේ හුවාම ඒ ළමයි කිව්වේ සමහර පාසල්වල රසායනික ගන්නත් පටන් අරගෙන කියලා. එහෙනම් අපි මේ මාසේ දෙවෙනි සතිය වෙනකොට රසායනික ගන්න පටන් ගන්නත් ඕනේ. අන්න ඒ නිසා පොඩ්ඩක් වැඩේ ඉක්මන් කරගන්න අපි පහුගිය දවස්වල විවිධ උපායන් පාවිච්චි කරා. ඒකේ සාර්ථකත්වය නිසා ඔන්න මේ සුමානේ ඕගලන්ට අපි ඔක්තෝබර් 3 සිකුරාදා කළුතර රසායනයකේ සවස් 3ට ඔක්තෝබර් 4 සෙනසුරාදා නුගේගොඩ සියකෙම් හවස 1ට කාල සදන් ඔක්තෝබර් 5 ඉරිදා හවස 1ට සම්පූර්ණයෙන් ෆ්‍රී පාඩමක් විදිහට නිබන්ධන print කරලා දීලා ඔක්කොමත් එක කරනවා. ඔන්ලයින් Zoom එකේ නම් ඕගලන්ට ටියුට් එක print out හදා ගන්න පුළුවන්. Zoom එකෙනුත් මේ lesson එක ෆ්‍රී පාඩමක් විදිහට යනවා. ඊටාම වැදගත් බොහෝ ළමයිට අමාරු තාපාංක වලට මුල පුරන්නෙත් මෙන්න මේ පාඩමෙන්. හරි. එහෙනම් ඒ ගැන හරි. මතක තියාගන්න 20යි 26 ළමයිට විභාගෙට AL exam එකට තියෙන මාස 10යි. ඔයා ඔහොම නෙමේ ඔළුව බිම තියන් කිව්වත් මේ කාලේ මදි වෙනවා හරි සැලසුමක ගියේ නැත්නම් මම පැහැදිලිව කියනවා මගේ පන්තියේ ෆිසිකල් ක්ලාස් එකේ ෆිසිකල් උගන්වලා ඔන්ලයින් දාන්න නැතුව වද දෙන්න නැතුව මානසික පීඩ නැති කරන්න නැතුව රැලි වෙනකම් පන්ති කරන්න නැතුව ලස්සනට සිලබස් එක කවර් කරලා දෙනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ වෙනකොට අපි පළවෙනි පාඩම ඉඳලා පිළිවෙලට ඇවිල්ලා ඉනෝගනික් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා තියෙනවා. ඒකම ඕගනික් වල සැප්තැම්බර් මාසේ ඉවරලා ඔක්තෝබර් මාසේ දෙවෙනි සතිය වෙනකොට ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ මට්ටමට එනවා. එහෙනම් කුමන කතාවද? බය වෙන්න එපා. ඔයාලට මොන හරි අතරුණා නම් පාස් ලෙසන්ස් වලින් ඒ ටික කරගන්න පුළුවන්. හරි. ඒ ඔක්කොම කතා කරන්න පුළුවන්. කාණ්ඩ විශ්ලේෂණයේ පාඩමට ෆ්‍රී සම්බන්ධ වෙන්න. ඒතර ඔයාගේ අනාගතය සුරක්ෂිතයි කියලා ඔයාලට දැනේවි. රයිට්. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. එදාට සම්පූර්ණ වැඩේ කරමු.